අපි ඉන්දියානු රජයත් එක්ක සාම්පූර් පිළිබඳ බලාගාරය පිළිබඳ සාකච්ඡා අවසන් වුණා. ඉන්දියානු මහ කොමසාරිස්තුමා එක විටක පැවසුවා ඔහු 2003 වගේ වසරක ලංකාවේ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව නිලධාරීතුමා හැටියට වැඩ කරා කිව්වා. ඒ කාලේ තමයි සාම්පූර් සාකච්ඡාව පටන් ගත්තේ කිව්වා. අවසන් කරේ 2025 අපේ ආණ්ඩුව. සාකච්ඡා 2002 තරම් ඈතයි. අපි මේ එළඹෙන අප්‍රේල් 6 වගේ දිනයක අපි සාම්පූර් බලාගාරයට මුල්ගල තැබීමට තීරණය කළා තිබෙනවා. සාම්පූර් වල ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයට එරෙහිව පැමිණිල්ලක් තමයි අද අපි මූලික වශයෙන් ඉදිරිපත් කළේ. සාම්පූර් වල යුද්ධයේදී ජනතාව පිටමං වෙලා ගියාට පස්සේ ජනතාව නැති ප්‍රදේශයක් විදිහට සලකලා කර්මාන්තපුරයක් සහ තාප බලාගාරයක් ඉදිකිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළා. යුද්ධය ඉවර වෙලා ජනතාව නැවත ආවට පස්සේ ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ කර්මාන්තපුරයේ ඉඩම් නැවත ජනතාවට ලබා දුන්නා. නමුත් තාප බලාගාරය ඉදිකිරීමේ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙමින් යනවා. ජනතාව නැති ප්‍රදේශයක නැති තත්ත්වයක් තුල ඉදිකිරීමට සැලසුම් කරපු එකක් ජනතාව ඉන්න තත්ත්වය තුලත් දැන් ඉදිකරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මේක බැලුවම පැහැදිලිවම මේ පදිංචි වෙන ජනතාවගේ සාම්පූර්ණ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයක්. ඊට එරෙහිව අපි අද පැමිණිල්ලක් බාර දුන්නා. ඒ පැමිණිල්ල බාරගත්තා. පරීක්ෂණ කටයුතු ඉදිරියට කරනවා කියලා අපිට දැනුම් දුන්නා. ඉන්දියානු මහ කොමසාරිස්තුමා එක විටක පැවසුවා ඔහු 2003 වගේ වසරක ලංකාවේ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව නිලධාරීතුමා හැටියට වැඩ කරා කිව්වා. ඒ කාලේ තමයි සාම්පූර් සාකච්ඡාව පටන් ගත්තේ කිව්වා. අවසන් කරේ 2025 අපේ ආණ්ඩුව. සාකච්ඡා 2002 තරම් ඈතයි. අපි මේ එළඹෙන අප්‍රේල් 6 වගේ දිනයක අපි සාම්පූර් බලාගාරයට මුල්ගල තැබීමට තීරණය කළා තිබෙනවා. අපිට නෙමෙයි බයිලා ගහන්නේ. කාටද මේ බොරු කරන්නේ?